welcome back to my YouTube channel. ඉතින් හරිම ආදරෙන් අදත් ඔයාලා මගේ YouTube channel එකට එකතු කරගන්නවා. අද මම හිතුවා ඔයාලත් එක්ක මගේ day vlog එකක් share කරගන්න. ඔයාලා මගේ short videos වලින් සමහර විට දකින්න ඇති මට චූටි බබෙක් ඉන්නවා දැන් එයාට මාස 2ක් වගේ. ඉතින් ඒ නිසා මේ දවස්වල නැගිටින්න පරක්කු වෙනවා. ඉතින් නැගිට ගමන් ඇඳ හැම හදලා ඉක්මනින්ම වොෂ් එකක් දාගෙන කෑම හදාගන්න කියලා තමයි ලෑස්ති වුනේ. දැනට මං ඉක්මනින්ම මූණ සෝදගෙන උදේට කන්න දෙයක් හදාගන්න කියලා තමයි හැදුවේ. මොකද චූටි බබාලා ඉන්න අම්මලා නම් දන්නවා රැට නිදා ගන්න හම්බ වෙන්නේ නැතිම තරම්. ඉතින් උදේ නැගිටිද්දි හරිම බඩගිනි. දැන් වෙලාව උදේ 10ටත් ළඟයි. ඉතින් බත්තු යන්න වෙලාවකුත් නැහැ. අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ලොකු දෙයක් නම් දැන් කරන්නේ නැහැ. මේ වගේ හදිස්සියට හදාගන්න කියලා මම මෙන්න මේ වගේ දේවල් ගෙනල්ලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒකක් හදාගන්න තමයි දැන් මම මේ ලෑස්ති වුනේ. මම මේ ලොං වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ මාස 4කට විතර පස්සේ. දැන් ඉතින් බබත් එක්ක හරිම අමාරුයි මේ දේවල් කරන්න. අද නම් හස්බන්ඩ් ගෙදර ඉන්නවා. අද හස්බන්ඩ්යි මමයි බබයි තමයි ගෙදර ඉන්නේ. ඒක නිසා මම හිතුවා අද වීඩියෝ එකක් කරනවා කියලා. හැම දවසක්ම ඉතින් මේ විදියටම ගෙවෙන්නේ නැහැ. බබා ඉන්න විදිය අනුව ඉතින් ඒ දවස් වෙනස් වෙනවා. සමහර දවස් ටිකක් ලේසි, සමහර දවස් ටිකක් අමාරුයි. ඉතින් ඔය විදිහට බබාට අනුව දවස ගෙවෙන විදියත් වෙනස් වෙනවා. හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඉතින් ආයෙත් නිදහසේ කන්න වෙලාවක් නැහැ. ඉතින් එහෙමම කාලා කුස්සියත් අස් කරගත්තා. ඉතින් අපි ඕව කරනකම් මෙන්න මෙයත් මෙතනට වෙලා දඟල බල ඉන්නවා. ඊට පස්සේ මම පොඩ්ඩක් එළියට ගියා. අපේ ගෙදර තියෙන ඇඹුල් පෙර ගහක්. ඒකේ මේ දවස්වල ගෙඩි හැදෙනවා. ඒ වුණාට ඉතින් අපිට කන්න හම්බ වෙන්නෙම නැති තරම්. මොකද මේකේ ගෙඩි කන්නේ ගොඩක් ලේන්නුයි කුරුල්ලොයි තමයි. අද මම යද්දී ගෙඩි කිහිපයක් තිබ්බා. ඉතින් ඒ ගෙඩි ටික තමයි මේ තියෙන්නේ. දැන් අපි මේ ලෑස්ති වෙන්නේ බබාව නාවන්න. අපි සාමාන්‍යයෙන් හැමදාම වගේ බබාව නාවනවා. හැබැයි බස්සක් හරි සීතලක් හරි තියනවා නම් ඉතින් එදාට නාවන්නේ නැහැ. අනික අපේ බබා හරිම ආසයි නාන්න. එයා වතුරට වෙලා නම් ඕන තරම් වෙලා ඉඳී. බබාව නාවගෙන නම් ඉවරයි. දැන් ඉතින් හොඳට පීදාගෙන ඇඳුමක් අඳ ගන්න ඕනේ. අපේ බබා නම් ගොඩක් දුරට නෑවට පස්සේ හොඳට කිරි බීලා ටිකක් වෙලා නිදා ගන්නවා. ඉතින් ගොඩක් දුරට පැය 4ක් විතර නිදා ගන්නවා එක දිගට. බලමු ඉතින් අදත් එහෙම වෙයිද කියලා. දැනුත් මේ අතේ මෙහෙමම නිින්ද ගියා. නිදා ගත්තොත් හොඳයි. එතකොට මට ගෙදර වැඩක් කරගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු කොච්චර වෙලා නිදා ගනීද කියලා. බබා නිදි අතරේ මම මේ උයන්න කියලා තමයි ලෑස්ති වුණේ. අද නම් මම එළවලු මුකුත් හදනවා කියලා හිතුවේ නැහැ. අද මම ලෑස්ති වුණේ අඹුල් තියල් හදලා පොල් සම්බෝය ටෙම්පරාදු කරලා බිත්තර ඔම්ලට් එකක් දාගන්න. මම මේ අඹුල් තියල් රෙසිපි එක ෂෝට් වීඩියෝ එකක් විදියට ෂෙයා කරගත්තා. ඉතින් ඔයාලත් අඹුල් තියල් කන්න කැමති නම් ඒ වීඩියෝ එක බලන්න. සම්බෝල හදාති වෙනදට නම් මම හාල් මැස්ස වගේ දාගන්නවා. අද ඉතින් මාළු ඇඹුල් තියල් තියෙන නිසා හාල් මැස්ස දාගත්තේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි ඇඹුල් තියල් එක හැදුවට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ බිත්තර ඔම්ලටුත් දාගත්තා. දැන් ඉතින් අපි මේ කන්න තමයි ලෑස්ති වෙන්නේ.
දවස් ටිකේ අපේ හස්බන්ගේ මල්ලිලා ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම ඉතින් මේ ඒ අයියටයි අක්කටයි තමයි මේ කෑම එක බෙදන්නේ. දැන් නම් එයාලා අපේ හස්බන්ගේ අක්කලායි ගෙදර දවල් කෑමට ගිහිල්ලා ඉන්නේ. ඉතින් අද එයාලා කොළඹ යනවා. ඉතින් එයාලට ගෙදර ගිහිල්ලා රැට කන්න කියලා තමයි මම මේ බත් එක ලෑස්ති කරේ. ඊට පස්සේ මම තව බත් එකක් බෙදුවා. අපේ හස්බන්ඩුත් එයාලත් එක්කම කොළඹ යනවා කිව්වා. මොකද අපේ හස්බන්ඩුත් වැඩ කරන්නේ කොළඹ. ඉතින් මම එයාටත් බත් එකක් ලෑස්ති කරලා දුන්නා. අපේ බබා තාම නිදි. අපි ඉතින් එළියට ආවා කුරුම්බ ගෙඩියක් බොන්න කියලා. අපේ ගෙදර කුරුම්බ ගහක් තියෙනවා. ඒකේ තාමත් නම් අතින් කඩන්න පුළුවන්. මේ දවස්වල තියෙන අවුවත් එක්ක ඉතින් මේ වෙලාවට මේ වගේ දෙයක් බොන්න තියනවා නම් මරු. ඔන්න දැන් තමයි අපේ බබා නැගිට්ටේ. එයා ඉතින් නැගිට්ටට පස්සේ පොඩ්ඩක් කැමති ඔය හවස් වෙලාවට එළියට ගිහිල්ලා කුරුල්ලන්ගේ සද්ද අහහා ගස් දිහා බලාගෙන ඉන්න. ඉතින් ඔය විදියට තමයි අද හවස් වරුව ගෙවුනේ. දැන් ඉතින් අයියලා අක්කලාත් ඇවිල්ලා ඒගොල්ලොත් ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මම හස්බන්ඩ්ගේ කෑම එකත් බෑග් එකට දාලා ඒකත් ලෑස්ති කරා. ඉතින් හස්බන්ඩ්ගේ අක්කිලා අපිට බත් එහෙකුයි තව පොලොස් හට්ටියකුයි හදලා වෙලා තිබ්බා. ඉතින් මේ පොලොස් එක නම් මාරම රසයි. මේ වගේ රහට මම පොලොස් නම් කාලා නැහැ. ඒ තරමටම රසයි. තව අක්කි අපිට කට්ලට්ුත් හදලා වෙලා තිබ්බා. අක්කි කෑම මාරම රසයි. අපේ හස්බන්ඩ්වත් කොළඹ යන්න කලින් ඉතින් ආසාවට මේකෙන් කටවල් කිහිපකුත් කාලා ගියේ. ඉතින් ඔය විදිහට තමයි මගේ දවස ගෙවුනේ. දැන් ඉතින් කට්ටියත් කොළඹ ගිහිල්ලා බබත් දොයි. මම ඉතින් දවස් ඉවර කරන්න කලින් ඩයරි එක ලියලා ඉන්න තමයි හැදුවේ. ඉතින් ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. මම හිතනවා ඔයාලා මේ vlog එකටත් කැමති වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාලා කියන්න. ආයි තව අලුත් vlog එකකින් හම්බ වෙමු. ඉතින් හැමෝටම සුබ දවසක්.